මොකද උනේ ලැබුණු ගමන් අතට මාගේ ඉතුරු නැතුව සතේ අතේ සුලග වගේ let's go ලැබුණු ගමන් අතට මාගේ ඉතුරු නැතුව සතේ අන්නේ සුලග වගේ දිනයට පැය 8ක් සතියට දින 5 කරලා වැඩ ගොඩක් නැබුනේ පඩිපත වැඩිපුර කෙරුවොත් ඕටි කරන්න වැඩ නෑ තෝනි බිලුත් ගෙවන්න ඕනි කරන්නේ නෑ වැඩ නෝටි පඩියට මොකද උනේ ලැබුණු ගමන් අතට මාගේ ඉතුරු නැතුව සතේ යන්නේ සුලග වගේ පඩි දරුවන්ගේ මාසික වියදම් එක්කම තියෙනවා අම්මගේ වියදම් මගුලක් හැම ආවොත් සොරි බං අසරණ වෙන තැන් තියෙනවා කවුරුත් වැටුණු ගමන් පඩි ටික පොතට බැංකුව කපනවා ණය ටික තොතම එකවර ගෙවන්න බැරි නිසා අපට ගෙවන්න වෙනවා පොලියත් එක්ක පඩියට මොකද උනේ ලැබුණු ගමන් අතට මාගේ ඉතුරු නැතුව සතේ යන්නේ සුලග වගේ ආසයි බොන්නට මත්පැන් නුගුරක් ඒකට නෑ අතරැදි මුදලක් ජීවිත කියන්නේ දුවනා ගමනක් නවතින්නට බෑ එක මොහොතක් හිතා ගන්න බෑ මට තාම අපේ පියාණන් කළ හරිය අරගෙන ඔහුගේ මුළු පඩිය වියදම් කර අපිටමය පඩියට මොකද උනේ ලැබුණු ගමන් අතට මාගේ ඉතුරු නැතුව සතේ යන්නේ සුලග වගේ ලීසින් එක නම් වෙලාවට දාන්න ඕනේ හරියටම කියනා මනුදම් නෑතන සීසරනෙන්නේ වෙලාවට වෙන යන උන් නැත වැඩට මට නම් දෙවොලකි මේ වැටපා පෙන්නන් ලෝකෙට සැපයිසුර ගෙවනා ජීවිත සරු නැතිය පඩියට මොකද උනේ ලැබුණු ගමන් අතට මාගේ ඉතුරු නැතුව සතේ යන්නේ සුලග වගේ